හායි කොහොමද ඔයාලට ඉතින් වෙනද වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එක බලන ගොඩක් අය දන්නවා අපේ ලොකු බබා ප්ලේ ගෲප් යනවා. ඉතින් එයාට ඔන්න අද තමයි ප්ලේ ගෲප් එකේ එයාලට children's day celebration එක තියෙන්නේ. ඉතින් මේ අපි එයාව ප්‍රීස්කූල් එකට දාන්න යන ගමන් ඉතින් මම හිතුවා මේකට චූටි වීඩියෝ එකක් කරන්න. මොකද එයා ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්නෙ. ගොඩක් අයත් එක්ක එකතු වෙලා මේ විදියට සමරන්නේ. ඉතින් ඒකට එයාලගේ ප්‍රීස්කූල් එකේ ටීචර්ස්ලා එතකොට ප්‍රින්සිපල් මැඩම් මේ හැමෝම එකතු වෙලා ලස්සනට පොඩි සෙලිබ්‍රේෂන් එකක් සූදානම් කරලා තිබ්බා. ඉතින් ඒකේ චූටි වීඩියෝ ටිකක් තමයි මම මේ වීඩියෝ එකට එකතු කරන්න හිතුවේ. මොකද එයාත් හරිම ආසයි ආයෙ මේව බලන්න. ඉතින් මම හිතුවා එයාගේ චූටි කාලේ ලස්සන මතකයක් මේ විදියට ඉතුරු කරලා තියාගන්න ඕනේ කියලා. Bedappa ariste hadanwa hari laku palayak nehi tiyenwa ngami හැමෝටම පොවනවා පවුතින් පප්පව මග අරිනවා Ariste illala karmare tin babage nut hari bare bare genu lamainte kartere ar chuti kukutai aderi ayyo mokada meya indu iwarage ane iwarai kiyala ituwata iwarane tawa tiyenawa ikin kone ne oy yenne මේ වැඩකාරයෝ පවුවනවරු මන් වීරයෝ ගොඩාක් අයිටම් තිබුණා. ඉතින් මට සමහර අයිටම් වල වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මේ වගේ අයිටම් ටිකක වීඩියෝස් තමයි මම මේ විදියට ඔයාලට ගේන්න හිතුවේ. ඉතින් මේක ටීචර්ස්ලා කාටුන් ගීත ඉතින් බබාලා ගොඩාක් ආසයිනේ. ඉතින් ඒ බබාලා ආස කාටුන් වල ගීත වලට ඇක්ට් එකක් තමයි තිබ්බේ. ඉතින් ගොඩාක් බබාලා හැමෝම ගොඩාක් ආසාවෙන් මේක බැලුවා. ගොඩාක් ඒ දවස් එන්ජොයි කරා. ඉතින් ඒ හින්දා මම මේ ක්ලිප් ඔයාලත් එක්කත් බෙදා ගන්නවා මේ විදියට. චූටි පැටව ලස්සනට බලන්න ආසාවෙන් බලන්න ආසයිතේ කියලා හිතන හින්දා. අටිසර ගමනයි අම්මලි පෙරදී අතහඩුයි වැඩ සූඹිච්චි ඌඹිච්චි අපේ ඌඹිච්චි वे पुत्री आदर वे पुत्री वाली ने करतवती दिया मत पावयके डंगरवाली कलापवान दसदम वनवा ahase ilayake वाली ने kadate peri barkat aran ladayam kirhulaya ටීචර්ලාගේ අයිටම්ස් කීපයකට පස්සේ බබාලට විනෝද වෙන්න අවස්ථාව දුන්නා. ඉතින් බබාලා සින්දු දාලා ප්ලේ කරාට පස්සේ යාලා ලස්සනට ඩාන්ස් කරා. ඉතින් ඒකත් මං හිතන්නේ අපේ බබාලට සතුටු හිතෙන ඒ වගේම විනෝදජනක අවස්ථාවක්. ඉතින් ලස්සනට මේ විදියට children's day එක සෙලිබ්‍රේට් කරා. ඒ වගේම බබාලා හැමෝම ගොඩාක් සතුටු වුණා කියලා මම හිතනවා.
වුණාට පස්සේ ටීචර්ස්ලා එකතු වෙලා හැම බබෙකුටම ට්‍රීට් එකක් දුන්නා. ඉතින් ලොකු ට්‍රීට් එකක්. ඉතින් ඒකත් බබාලා සතුටින් රස වින්දා. ඉතින් ඒ හැම දෙයකටම විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙමාපියෝ විදියට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. බබාලට මේ වගේ ලස්සන දවසක් ලස්සන මතක හිටින දවසක් කරාට ඒගොල්ලන්ගේ Children's Day celebration එක. ඉතින් මේ විදියට ටීචර්ස්ලා බබාලට ට්‍රීට් එකක් දීලා ඒ වගේම ප්‍රසන්ට් එකක් දුන්නා, ලස්සන ප්‍රසන්ට් එකක්. ඉතින් මේ හැම දෙයකටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි හිතුවා ටීචර්ස් ඩේ එක දවසටත් ටීචර්ස්ලව මේ විදියට ලස්සනට සර්ප්‍රයිස් කරලා පොඩි සෙලිබ්‍රේෂන් එකක් සංවිධානය කරලා ටීචර්ස්ලට දෙන්න. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මම මේ ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් අපි හිතුවා අපි මුලින්ම ටීචර්ස් ඩේ සෙලිබ්‍රේෂන් එකට පොඩි ට්‍රීට් එකකට අවශ්‍ය දේවල් සූදානම් කරන විදිය තමයි දැන් ඔයාලා මේ දකින්නේ. ඉතින් මේකෙන් පස්සේ අපි පොඩි ෆන්ක්ෂන් එකක් විදියට ඒක කරා. ඉතින් ඒකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් උත් ඔයාලට බලන්න පුළුවන්. චූටි බබාලා ඉන්න අම්මලා දන්නවා අපි කොහොමද එක බබෙක්ව බලා ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද, කොච්චර අවධානයක් දෙන්න ඕනද කියලා. ඉතින් මෙතන බබාලා 100ක් 200ක් ඉන්නවා. ඉතින් චූටිම පැටව මේ ගුරුවරු කොච්චර අවධානයක් දීලා කොච්චර ආදරෙන් බලා ගන්නවද කියන එක අපිට මේ චූටි ෆන්ක්ෂන් එක දවසකට ඕගනයිස් කරනකොට දැනුණා. බබාලත් එක්ක ගනුදෙනු කරනකොට ඒක කොච්චර අමාරුද, මේ ගුරුවරු කොච්චර ලොකු කැපකිරීමක් කරනවද අපේ බබාලට එක ඉරි කෑල්ලක් එක රූපයක් කියලා දෙන්න. ඒ වගේම එයාලගේ අවධානය තියාගන්න, එයාලට චූටි දෙයක්වත් වෙන්නේ නැතුව එයාලව බලා ගන්න, හැමදේම කියලා දෙන්න. ඉතින් මේ හැම ගුරු මව කෙනෙක්ටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපේ දරුවන්ට යහපත් ගුණධර්ම, සාරධර්ම, ඒ වගේම හැමදේම ගෙවල් වල හිටපු චූටි බබාලා ඉන්නේ. ඉතින් අපේ බබා තාම ප්ලේ ගෲප්. ඉතින් අපෙන් වෙනත් තැනකට ගිහිල්ලා තනියෙන් මේ විදියට හැමදේම කරගෙන ඉන්නවා කියලා දැනනකොටත් හරිම සතුටුයි හිතෙනවා. මොකද අපේ අම්මලත් එක්ක විතරක් ගෙදර හැදිච්ච බබාලා ඉතින් යාළුවොත් එක්ක ගුරුවරුත් එක්ක ආදරණීය විදියට ගනුදෙනු කරනවා දකිනකොට හරිම ආසයි. ඉතින් මේ ගුරුවරුන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ හැම දෙයකටම. ඉතින් ඒ හින්දා අපි හිතුවා වගේම ලස්සනට මේ වැඩේ කරගන්න අපිට අවස්ථාව හම්බුණා. ඉතින් ඒකට උදව් උපකාර කරපු හැම දෙමව්පියෙක්ට මේ වගේම අපේ චූටි පැටව හැම දෙනාටමත් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවනේ චූටි බබාලා එක විදියක ඉන්නෙම නැහැ. ඉතින් මේ අපි ඕගනයිස් කරපු වැඩක්. හැබැයි යාලා ගුරුවරු ඕගනයිස් කරන වැඩවලදී හරිම ලස්සනට ඉන්නවා. ඉතින් ඒක තමයි ඒ ගුරුවරු බබාලා අතර තියෙන බැඳීම සහ අපිට පාලනය කරන්න බැරි බබාලා ගුරුවරු ඉස්සරහා හරිම ලස්සනට හැදිලා ඉන්නවා දකිනකොට හරිම සතුටුයි. ඉතින් මේ අපි මුලින්ම ගුරුවරු පිළිගත්තු අවස්ථාව. ඉතින් ඒ හැමෝටම මල් දීලා අපි ගුරුවරු හැම කෙනෙක්ම ලස්සනට පිළිගෙන මේ විදියට අපි චූටියට තමයි මේක ඕගනයිස් කරේ. ඉතින් එලි මහනේ මේ විදියට චූටියට පොඩ්ඩක් ඩෙකරේට් කරලා ගුරුවරුන්ට උපහාරයක් කරන්න හිතුවා. ඉතින් ගුරුවරු කවුරුවත් දන්නේ නැහැ අපි මේ විදියට ෆන්ක්ෂන් එකක් එයාලා වෙනුවෙන් සූදානම් කරලා තියනවා කියලා. ඉතින් එයාලා බබාලට මල් බුලත් කොහොමත් ගේන්න කියලා තිබුණා. මොකද එයාලා ඒ අද ගුරු දිනේ කියලා මොනවද කරන්නේ, ඒක අපි සෙලිබ්‍රේට් කරන්නේ කොහොමද කියන එක බබාලට කියලා දෙන්න. ඉතින් ඒකට ගුරුවරු සංවිධානය කරපු චූටි ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඉතින් ඒකට ගුරුවරු ලස්සන නැටුමක් ඉදිරිපත් කරා. ඉතින් ඊට පස්සේ තමයි අපි අපේ සර්ප්‍රයිස් ටීචර්ස් ඩේ සෙලිබ්‍රේෂන් එක කරේ. ඉතින් මේ ඔක්කොම ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එකේ ඉස්සරහදී බලා ගන්න පුළුවන්. අලින්ටයි බබාලටයි නලියන්නමයි හිත කියනවනේ. ඉතින් මේ බබාලව වාඩි කරගන්න, එක විදියට තියාගන්න
විඳින දුක තමා ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන්නේ. කොහොමින් කොහොම හරි ඔන්න පොඩ්ඩක් ටික දෙනෙක් හරි වාඩි කරගන්න අපිට පුළුවන්කමක් හම්බ වුණා.
විහිකල මවුට පාසුවා උදය අපේ අපපත්චිට දෙවෙනි පියතුම ඔබය අපේ පතනෙමි දැතම එක් කරන්න අපේ කිසියම් දුකක් නොම වේවා මෙතුන් කපේ අමනාපයක් නැත කිසිදාව සකපෙන්නා වරදක් දුටුව තැන නිසිදාඩු මම දුන්නා හොඳ මිනිහෙක් කරන්න
ඉතින් මේ දේවල් වලින් පස්සේ අපි සූදානම් කරලා තිබ්බ බබාලට ටීචර්ස්ලට රෙඩි කරලා තිබ්බ ඒ ට්‍රීට් එක දීලා අපි මේක අවසන් කරා.